හායි කොහොමද ඔයාලට හදමුද රස මුරුංගා හොද්දා. හැබැයි හැමදාම හදන මුරුංගා හොද්ද වගේ නෙමෙයි. වෙනස්ම හොද්දා. එන්නකො හදන විදිය බලන්න. මුලින්ම අපි මේ මුරුංගා ටිකේ පොතු ටික සුද්ධ කරගන්නවා. මේක ඔයාලා කැමති සයිස් එකට කපා ගන්න. මේ සුද්ධ කරගත්තු මුරුංගා ටික මේ විදිහට දෙකට කපා ගන්න ඕනේ. ඔක්කොම අපි මේ විදිහට කපා ගන්න. මෙන්න මේ ගානට. මේ සුද්ධ කරලා කපාගත්තු මුරුංගා ටික මේකට අපි දාගමු පොඩියට කපාගත්තු ලුණු ටිකක්. අම මිරිස් කරල් දෙකක්. සුදු ලුණු ටිකක්. කරපිංච ටිකක්. රම්ප කෑලි දෙක තුනක්. කහ කුඩු ටිකක්. අමු තුන පහ කුඩු ටිකක්. මිරිස් කුඩු ටිකක්. කුරුඳු පොතු කෑල්ලක්. උළු හාල් ටිකක්. සූදුරු ටිකකුත් මේකට දාගන්න. ලුණු කුඩු ටිකක්. වතුර පොඩ්ඩකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මේ මුරුංගා ටික ලිපේ තියලා මූඩියකින් වහලා තැම්බෙන්න දෙන්න. මේ මුරුංගා ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් අපි උක්කු පොල් කිරි කෝප්පයක් මේකට දාගන්නවා. දැන් මේ හොද්ද හොඳට උතුරනවා. ලුණු එහෙම බලලා ලුණු එහෙම මදි නම් දාගන්න. බලන්නකෝ මම මොනවද දාන්නේ කියලා. මම මේ වෙලාවේ දාගන්නවා මුරුංගා කොළ මිටක්. මේක දාගන්න ඕනේ අපි හොද්ද උතුරලා ලිපෙන් බාන්න ලං වෙලා අපි මේ කොළ ටික දාගන්න ඕනේ. දාලා හොඳට කලවම් කරලා ලිප ඔෆ් කරන්න. මේ මුරුංගා කොළ මේ හොද්දට දැම්මම මාරම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි හම්බ වෙනවා.